හිතන්න ආලෝක වර්ෂ 6ක් ඈතින් රතු තරුවක් අඳුරු අහසේ දිලිසෙනවා. ඒ බර්නාඩ් තාරකාවයි. ඒ අපිට ළඟම තාරකාවක්. සේවසකට වැඩි කාලයක් ඒ තාරකා විද්‍යාඥයින් දුටුවේ මහා අභිරහසක් ලෙසයි. මොකද ඒ වටා සැඟවුණු ලෝක ඇති බවට විවිධ මත පළ වුණා. ඔන්න දැන් විස්මයජනක ආරංචියක් ලැබී තිබෙනවා. විශ්වාස කරන්න විද්‍යාඥයින් එම තරු අසලින් සොයාගත්තේ එක් ග්‍රහලෝකයක් නොවෙයි. කුඩා ග්‍රහලෝක 4ක්. වඩාත් පුදුමසහගත දේ නම් මේවා කුඩා පෘථිවි වගේ. බර්නඩ් තාරකාව වටා එම මිනියර්ස් ග්‍රහලෝකයන් දින කිහිපයක් ඇතුළත ඉතා වේගයෙන් කක්ෂගත වෙනවා. එසේනම් සූදානම් වෙන්න අපිත් සමග බර්නඩ් තාරකාව වෙත ගොස් එම අපූර්ව ලෝකයන් මොන වගේද යන්න බලන්න. ඒ ගැන දැනගැනීමට පෙර තාරකා විද්‍යාවට කැමති ඔබ වෙනුවෙන්ම ආරම්භ කරපු මේ channel එක දැන්ම subscribe කරන්න. කුඩා සීනුවේබුව අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. හොඳයි එහෙනම් අපි කතාව පටන් ගමු. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6ක් පමණ ඈතින් පිහිටි තනි තරුවක් ගැන හිතන්න. හිම බර්නාඩ් තරුව අපට දෙවිනියට ළඟම තනි තරු පද්ධතියයි. 1916 දී බර්නාඩ් කියන පුද්ගලයා විසින් තමයි ඒ සොයාගත්තේ. එනම් යර්කීස් නිරීක්ෂණාගාරයේ උදව්වෙන්. මේ තාරකාවන් අතර හුසේන් බෝල්ට් කෙනෙක් වගේ. මොකද මෙම තාරකාව අපේ රාත්‍රී අහස දිසාරා වසරකට ආක් සෙකන්ඩ්ස් 10.391 වේගයෙන් යනවා. එය අපට රාත්‍රී අහසේ දකින්නට ලැබෙන ඕනෑම තරුවකට වඩා වේගවත්. තාරකා විද්‍යාඥයෝ එම තාරකාව හැඳින්වූයේ මහා සුදු තල්මසා යනුවෙන්. මොකද පිටසක්වල ග්‍රහලෝක සොයා යන විද්‍යාඥයින් දශක ගණනාවක් පුරාවට ඒ වටා ග්‍රහලෝක කක්ෂගත වෙන බවට ලැබුණු බොරු සංඥා පස්සේ ගියා. නමුත් පරීක්ෂා කරද්දී ඒවා අතුරුදහන් වුණා. බර්නාඩ් තාරකාව ප්‍රොක්සිමා සෙන්ටෝරි වගේ තරු 3කින් යුතු සංකීර්ණ පද්ධතියක් නොවේ. ඒ හුදකලාව සිටින නිහඬ එම්ඩාෆ් වර්ගයේ තාරකාවක්. මෙම රතු වාමන තාරකාව සතුව ඇත්තේ අපේ සූර්යාගේ ස්කන්ධයෙන් 15%ක් විතරයි. බර්නාඩ් තරුවේ ප්‍රමාණයට රැවටෙන්නට එපා. එය අපේ සූර්යාට වඩා දෙගුණයකින් වයස වසර බිලියන 7 සිට 12 දක්වා පැරණි තාරකාවක්. මන්දාකිනි හටගෙන නැති වී යන හැටි පවා එය දැක තිබෙනවා. එම තරුවේ වේගයත් තනිකමත් ග්‍රහලෝක රහස් එලි කරන්නට සමත් විද්‍යාගාරයකට සමානයි. හිතන්න සේවසකට ආසන්න කාලයක් මගහැරුණු මේ කුඩා ග්‍රහලෝක සොයාගත්තේ කෙසේද? මේ කුඩා පෘථිවි 4 එකපාරට හමු වුණේ නැහැ. ඒවා සොයාගනු ලැබුවේ විද්‍යාපබන්ධ චිත්‍රපටයක තාක්ෂණයකට සමාන තාක්ෂණයකින්. විද්‍යාඥයෝ ඒ සඳහා භාවිතා කරේ රේඩියල් වෙලොසිටි ක්‍රමවේදයයි. ඒ තරුවක කුඩා වේවුලුමක් හඳුනාගනු ලබන ඉතා උපක්‍රමශීලී බුද්ධිමත් ක්‍රමයක්. එම කුඩා වේවුලුම තරුවක් අදෘශ්‍යමාන සහකරුවෙකු සමග සිදු කරන නර්තනයකදී සිදුවෙන චලනයකට සමාන දෙයක්. ඒ වටා කක්ෂගත වෙන සෑම ග්‍රහලෝකයකම ගුරුත්වාකර්ෂණය විසින් බර්නාඩ් තරුවේ දෙසට ඇදගෙන මව් තාරකාවේ ආලෝකයේ සුළු වෙනසක් ඇති කරනවා. බලවත් උපකරණ දෙකක් විසින් මේ නිවැරදිවම හඳුනා ගැනීමට සමත් වුණා. එනම් හවායි වල ජෙමිනි දුරේක්ෂය වූ මැරුන්නෙක්ස් උපකරණය සහ චිලී කාන්තාරයේ ඉඳන් බර්නාඩ් තාරකාව නිරීක්ෂණය කරපු එස්ප්‍රෙසෝ නම් උපකරණයයි. 2021 සිට 2023 දක්වා මේ නිරීක්ෂණයන් සිදු කළ අතර එම පරීක්ෂකයින් දෙපාර්ශ්වයේ එකිනෙකා හඳුනාගෙන සිටියේ නැහැ. ඔවුන් විවිධ මහද්වීප හරහා සහ කාල කලාපයන් හරහා දත්ත එකතු කළා. ඔවුන් එම සියලු දත්ත එකට එකතු කළ විට බර්නාඩ් තාරකාව වටා කක්ෂගත වෙන ග්‍රහලෝක 4ක් පෙන්නුම් කළා. ඒ කිසිම සැකයකින් තොරව තහවුරු වීමක්. ඔබ දන්නවාද එම ග්‍රහලෝක ප්‍රමාණයෙන් ඉතා කුඩායි. එනම් පෘථිවියේ ස්කන්ධයෙන් 20% සිට 30% දක්වා. ඒ වගේම තමයි එම ග්‍රහලෝක මව් තාරකාව වටා දවස් 2.3 සිට 6.74 දක්වා කෙටි කාලයකින් ගමන් කරනවා. චිකාගෝ විශ්වවිද්‍යාලයේ රිත්වික් බසන් PhD සිසුවෙක් පවසා සිටියේ දැන් අපි විශ්වයේ කුඩාම සැඟවුණු ග්‍රහලෝකත් සොයාගනිමින් සිටින බවයි. හිතන්න මේ කුඩා පෘථිවි ග්‍රහලෝක ළඟට ගිහින් බැලුවම මොන වගේ දිස්වේවිද? දැන් අපි එකින් එක ග්‍රහලෝක පිළිබඳව සොයා බලමු. මේ සහෝදර ග්‍රහලෝක 4ම තම තමන්ගේම විශේෂ ලක්ෂණ සහිත අමුතු චරිත. ප්ලැනට් 1 නම් පළමු ග්‍රහලෝකයේ වේගවත් ධාවකයෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔහුට මව් තාරකාව වටා එක් වටයක් යන්න ගතවන්නේ පෘථිවි දින 2.3ක් පමණයි. ඒ වගේම ඔහුගේ බර අපේ පෘථිවියේ ස්කන්ධයෙන් 0.2යි. හිතින් මවා ගන්න එක් පැත්තක් කෙල්වින් 440ක් එහෙම නැතිනම් සෙල්සියස් අංශක 166ක් තරම් උෂ්ණත්වයකින් දැවෙන රතු පාට ගල් පාෂාණමය ලෝකයක්. බර්නාඩ් තාරකාවේ රක්ත වර්ණ උණුසුම් ආලෝකයෙන් එක් පැත්තක් ගිනි ගනිමින් පවතිනවා. ඒ ගුරුත්වයෙන් නගුළු වැටි ඇති නිසා අනෙක් පැත්ත සදාකල් අඳුරු සෙවණැල්ලක් යටතේ අයිස් බවට පත් වී තිබෙනවා.
ඊළඟට ප්ලැනට් 2 නම් දෙවෙනි ග්‍රහලෝකයයි. ඊට බර්නාඩ් මව් තාරකාව වටා එක් වටයක් යන්න පෘථිවි දින 3.1.5ක් ගත වෙනවා. මේ සතුව පෘථිවියේ ස්කන්ධයෙන් මෙන් 0.3.2ක ස්කන්ධයක් තිබෙනවා. ඒ වගේ මෙහි මතු පිට ඉරිතැලී ගිය දුහවිලි වලින් පිරුණු එකක්. මේ මව් තාරකාවේ ආලෝකයෙන් ගිනි අඟුරු කැබැල්ලක් වගේ දිලිසෙනවා. තුන්වෙනි ග්‍රහලෝකයටද එක් වටයක් අක්ෂගත වෙන්න ගතවන්නේ පෘථිවි දින 4.1.2ක් තරම් කෙටි කාලයක්. මෙහි ප්‍රමාණයත් පෘථිවියට වඩා කුඩායි. එනම් පෘථිවියේ ස්කන්ධයෙන් 0.3.1ක්. එම ග්‍රහලෝකයේ අඳුරු පැතිවල හිම අයිස් මිදී තිබිය හැකියි. රතු වාමන තාරකාවක් වටා කක්ෂගත වෙන නිසා එහි අහස සෙල්සියස් අංශක 76ක උණුසුමක් සහිත රතු පාටින් බබලන අපූරු ලෝකයක් සේ දිස් වේවි. හතරවෙනි ග්‍රහලෝකයේ තමයි මව් තාරකාවට ඈතින්ම පිහිටා තිබෙන්නේ. එම නිසා මෙහි එක් වර්ෂයක් පෘථිවි දින 6.74ක් තරම් දිගයි. නමුත් ස්කන්ධය නම් මන් සියලුම ග්‍රහලෝකවලට වඩා කුඩායි. එනම් අපේ පෘථිවියේ ස්කන්ධයෙන් 0.17ක් පමණයි. සෙල්සියස් අංශක 36ක අඩු උෂ්ණත්වයක් අත්විඳින මේ ග්‍රහලෝකයෙන් විහිදෙනවා විය යුත්තේ ලෝහමය එළියක්. බර්නාඩ් තාරකාවේ කුඩා පෘථිවි ග්‍රහලෝක හතරෙන් සීතලම ග්‍රහලෝකය මෙයයි. මේ ග්‍රහලෝක හතරම ගුරුත්වයෙන් නගුළු වැටි ඇති නිසා සෑම විටම එක් පැත්තක් මව් තාරකාවට මුහුණලා සිටින අතර නිරන්තරයෙන් දැවෙමින් පවතිනවා. අනිත් පැත්ත නම් පවතින්නේ සදාකල් අඳුරේ. මේවා ලස්සන හරිත ලෝක නොවන බව දැන් ඔබට වැටහෙන්නට ඇති. හේවා රළු සහ කුඩා ග්‍රහලෝක වෙනවා. අඟහරුටත් වඩා කුඩා මේ ග්‍රහලෝක සියල්ලෙහි මව් තාරකාව වටා යන්නේ අපේ සූර්යයා වටා බුධ ග්‍රහලෝකයේ ගමන් කරන කක්ෂයටත් වඩා සමීපයෙන්. ඔබ දන්නවද බර්නාඩ් තාරකාවෙන් පිටවෙන්නේ අපේ සූර්යාගෙන් පිටවෙන ආලෝකයෙන් 0.0.0.4ක් තරම් ඉතා අඩු ආලෝකයක්. ඒ නිසා ඒවා බර්නාඩ් තාරකාවට සමීපව පිහිටා සිටියත් වාෂ්ප නොවී මතු පිටින් දැවී ගිය පාෂාණයන් ලෙස පවතිනවා. හොඳින් මතක තබා ගන්න මේ සොයා ගැනීම ඉතිහාසයේ ලියවෙන විදිහේ එකක්. මොකද මේ තරම් කුඩා ග්‍රහලෝක සොයා ගැනීමට හැකි වුණේ අපේ දියුණු තාක්ෂණය නිසා. අතීතයේ බර්නාඩ් තාරකාවෙන් ලැබුණු අවිනිශ්චිත පැහැදිලි සංඥා දැන් වඩාත් පැහැදිලි වී තිබෙනවා. මේ රත්තුණු පාෂාණ ජීවයක් නොමැති නිකන් පාෂාණමය ග්‍රහලෝකයන් පමණක්ද? එම කුඩා පෘථිවි ලෝකවල සැබෑම යථාර්ථය මෙන්න. මේ කුඩා පෘථිවිවල ජීවත් වෙන එක මොන වගේද කියලා දැන් අපි සොයා බලමු. හේවා බර්නාඩ් තාරකාවට මොනතරම් සමීපව තුරුළු වී සිටිනවාද කියනවා නම් එම ග්‍රහලෝක මත එක් වර්ෂයක් පෘථිවියේ සතයකටත් වඩා අඩුයි. මේ මව් තාරකාවේ ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධයෙන් 15%ක් වුණත් සමීපව සිටීම නිසා සැලකිය යුතු ලෙස රත් වෙනවා. මව් තාරකාවට මුහුණලා සිටින පැත්තේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 260 ඉක්මවනවා. හේ සිංක් ලෝහය දිය කරන්න තරම් ප්‍රමාණවත් රස්නයක්. හේත් පෙර සඳහන් කළ පරිදි මලානික රතු වාමන තාරකාවේ උෂ්ණත්වය ඒවා වාෂ්ප කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. විද්‍යාඥයෝ හිතන්නේ ඒවා අපේ පෘථිවියට වඩා කුඩා පාෂාණමය ග්‍රහලෝක බවයි. අවාසනාවකට පෘථිවියේ සිටින අපට ඒවා ඍජුව නිරීක්ෂණය කරන්න බෑ. ඔබට තේරෙන විදියට කිව්වොත් අපි අපේ කෝණයෙන් බර්නාඩ් තාරකාව දෙස බලා සිටින විට ඒවා අපේ ඇස් ඉදිරියෙන් ගමන් කරන්නේ නැහැ. එම නිසා එම ග්‍රහලෝක සතුව වායුගෝලයක් තිබෙනවද නැද්ද කියලා හඳුනා ගැනීම ඉතා දුෂ්කරයි. නමුත් අපි එක් දෙයක් දන්නවා. මෙම ග්‍රහලෝක ගුරුත්වයෙන් නගුළු වැටී සිටින නිසා එක් පැත්තක් මව් තාරකාවේ රස්නයෙන් දැවෙද්දී අනෙක් පැත්ත සදාකල් අඳුරේ අධික ශීතලකින් පවතිනවා. විශේෂයෙන්ම පැවසිය යුතුයි රතු වාමන තාරකාවන් ඉතාමත්ම අස්ථාවර ස්වභාවයක් පෙන්눔 කරනවා. එනම් මෙම්බ්‍රාෆ් වර්ගයේ තරු නිතර සූර්ය සිරු සහ විකිරණ පිට කරනවා. මෙම සූර්ය සිරු සහ විකිරණවලට ග්‍රහලෝකවල වායුගෝලයන් ගලවා දමන්නට පුළුවන්. ඉතින් එම නිසා මේ පැරණි රතු වාමන තාරකාවන් වටා පවතින ලෝක අප දන්නා ජීවයට තරම් සුවපහසු වන්නේ නැහැ. මේ ගින්නෙන් දැවෙන ලෝක ගැන අපි උනන්දු විය යුත්තේ ඇයි? මොකද මේ ලෝකවල කතාවෙන් අපේ මන්දාකිනියේ විශාල රහස් එළි වෙනවා. බර්නාඩ් තාරකාව අයත් වන්නේ අපේ මන්දාකිනියේ බහුලවම පවතින තාරකා පන්තියටයි. එනම් 75ක් පමණ වන රතු වාමන තාරකා සමූහයට. හිතාමත් අස්ථාවර ප්‍රචණ්ඩ ස්වභාවයක් ගන්නා මේ තාරකාවන්ට ග්‍රහලෝකයන්හි මතුපිට අතුගා දමන්නත් අමුතු රසායනික හදන්නත් පුළුවන්. මෙවැනි තාරකාවක් අසල කුඩා පෘථිවි ග්‍රහලෝක 4ක් හමුවීම දැවැන්ත ප්‍රහෙලිකාවක්. සමහරක් අඟහරුටත් වඩා පොඩි. එම නිසා විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ වගේ තරු වටේ කුඩා ග්‍රහලෝක හැදෙන්නේ කොහොමද? මේ වන විට අපිට හමු වූ ග්‍රහලෝක බොහොමයක් පෘථිවි තරම් හෝ ඊට වඩා ලොකුයි. හේත් මේ හමු වූ කුඩා ග්‍රහලෝක විසින් පවසා සිටින්නේ අපි හොඳින් දන්නා තරු අසලත් සැඟවුණු කුඩා ග්‍රහලෝක තිබිය හැකි බවයි. මෙවැනි තාරකාවන් අසල පවතින ග්‍රහලෝකෙම තාරකාවන්ගේ අධික විකිරණ පසුබිම තුළ ජීවය නොනැසී පවත්වා ගැනීමට හෝ
ඒවාට හොඳින් අනුගත වීමට හුරු වී සිටිනවා විය හැකියි. හැතැම් විට එම තාරකාවන් වල තරමක් ඈතට වෙන්න වාසයට හිතකර කලාපය පවතිනවා විය හැකියි. ඉතින් ඔබට වැටහෙන්නට ඇති මේ සොයා ගැනීම නව ගමනක ආරම්භයක් බව. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.